පින්වත් ස්වාමීන් වහන්සේ මට කරුණක් තියෙනවා දැනගන්න. ඔබ වගේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. බුද්ධ ශාසනයේ වැරදි කරන ස්වාමීන් වහන්සේලා සිටිනවා. ඒකේ තේරුම මොකද්ද? පින්වත් දරුව, තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේගේ සමයේදීත් කල්යාණ මිත්‍රයත් පාප මිත්‍රයත් කියලා කොට්ටාස දෙකකින් හඳුන්වනවා. එදා දේවදත්ත නැමැති අජාසත්තට හැම වෙන්නේ පාප මිත්‍රයෙක්. තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි අංගුලිමාලට එදා හම්බ වෙන්නේ කල්යාණ මිත්‍රයෙක්ගේ තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේ. තේරුණාද? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. පින්වත් දරුව, පාප මිත්‍ර ආශ්‍රේ කල්යාණ මිත්‍ර ආශ්‍රේ විපාකයක් හැටියට අද සමාජය තුලත් මේ වගේ ස්වාමින් වහන්සේලා බොහෝ සිටිනවා. නිවැරදි ප්‍රතිපත්ති පුරන ස්වාමින් වහන්සේලාත් සිටිනවා. ඒ ස්වාමින් වහන්සේලා වනගත වෙලා සිටින්නේ මේ සමාජයට ඇවිත් පාප මිත්‍රයන් ආශ්‍රය කරන්න බැරි නිසා. එකම කරුණ මුදල් පරිහරණය කිරීම, වාහන පරිහරණය කිරීම අකප නිසා. ඒ අකප කටයුතු හේතුවෙන් පින්වත් දරුව මේ බුද්ධ ශාසනයට හානිදායක වෙනවා. ශාසනයේ හානිදායක තත්වයට නෙවෙයි මේක විපාක දෙන්නේ මිනිසුන්ගේ සිත් තුළ පවතින ධර්මයට. මිනිස්සු මහා සංගරුවන පිළිගන්න එක නැති වෙනවා. හැබැයි ඒ නැති වෙන්නේ අපිත් වැරදි වැඩ කළොත් අපිවත් පිළිගන්නේ නැතිව යනවා. එහෙමයි අපේ ස්වාමීන් සිව්පසේ වහන්සේ. විතරක් පරිහරණය කොටගෙන එදා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ආනන්දය සර්පයා දුටුවේහිද එදා රන් කහවණු මුදල් ඒ මුදල් පරිහරණය නොකර සිටී නම් අපිටත් පුළුවන් වෙනවා පින්වත් දරුව මේ බුද්ධ ශාසනයේ නිවැරදි ප්‍රතිපත්ති පුරාගෙන සසර දුකින් එතර වෙන්න. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. ඔබේ ප්‍රශ්නෙට පිළිතුර ලැබුණාද? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ඔබට. එහෙමයි. සුවපත් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ මට කරුණක් තියෙනවා දැනගන්න. ඔබ වගේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. බුද්ධ ශාසනයේ වැරදි කරන ස්වාමීන් වහන්සේලා සිටිනවා. ඒකේ තේරුම මොකද්ද? පින්වත් දරුව, තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේගේ